ඉතින් මචං මම අද ආවේ බිස්කට් ලෝකෙට. ඒ කියන්නේ මේ අරුම පුදුම බිස්කට් වලින් හදපු ලෝකෙට. මට මතකයි පොඩි කාලේ මම බිස්කට් කෑවා. ඒත් මේ වගේ ලෝකයක් මම කවදාවත් දැන නැහැ. ඉතින් බං මගේ මේ වටේටම තියෙන බිස්කට්. මේ හැම වර්ගයකම බිස්කට් තියෙනවා. යමන්කෝ ටිකක් ඉස්සරහට. මේ ලෝකේ නම් මාරයි. මේක හරිම පුදුම හිතෙන ලෝකයක්. අපි තවත් ටිකක් ඉස්සරහට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මචං මම දැන් මේ ඉන්නේ බිස්කට් පාලමක් උඩ. පල්ලෙන් මේ ගලන්නේ චොකලට්. මම පාලමෙන් බිමට ඇවිල්ලා බෝට්ටුවකට නැංග බං. බඩගින්නක් ආවොත් බෝට්ටුවක් කන්න පුළුවන්. ඉදාංකෝ කාලම් පෙන්නන්න. මචං කතාවෙන් මම මේ ආවේ චොක්ලට් ගගේ ඉඳලා තේ ගගට. බිස්කට් කද්දී තේ නැතුව බෑනේ ඉතින්. ඉතින් බං මම මේ බිස්කට් කෝච්චි එක නැගලා මෙහි තියෙන මාලිගාව බලන්න යන ගමන් ඉන්නේ. වරෙන් යන්න මාත් එක්ක. මම මේ ඉන්නේ මාලිගවට යන්න තියෙන ගේට්ටුව ඉස්සරහා. වරෙන් මාත් එක්ක. ඉතින් මතම් මේ තියෙන්නේ මෙහි තියෙන බිස්කට් මාලිගාව. අපි ඇතුළට ගිහින්ම බලමු. ඉතින් මතං මෙහි ඉන්න රජ්ජුරුව තමයි ඉගුරුපාම් මල්ලි කියන්නේ. එයා මේ රාජධානියේ ඉතාම වැදගත් කෙනෙක්. නූලෙන් බං අපි බේරුනේ. තව පොඩ්ඩෙන් රජයි මමයි මාලිගාවට යට වෙනවා. එහෙනම් මචං අදට මම ගිහින් එන්නම්. බයි බයි. බයි.